සුබ දවසක්. ඉතින් ඔන්න අදත් මගේ මිත්‍රයින්ට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන තමයි මම ඇවිල්ලා ඉන්නේ. අද මම ඇවිල්ලා ඉන්නේ කංකුම් වගාවකට. ඔබට පේනවා ඇති ඉතා සාර්ථකව සිදු කරගෙන යන කංකුම් වගාවක්. ඉතින් මේ වගේ කාබනිකව තමයි මේ කංකුම් වගාව සිදු කරන්නේ. ඉතින් මේ වගේ කංකුම් වගාවක් කරලා Tamanට පරිභෝජනයට ගන්න උනත් මේ වගේ වගාවක් කුඩා ප්‍රමාණයෙන් හරි සිදු කරගත්තා නම් ඒක ලොකු වැදගත්කමක් වෙනවා. මොකද මේ කංකුම් කියන්නේ ඉතා පෝෂ්‍යදායී ආහාරයක්. ඉතින් පෝෂ්‍යදායී මේ වගේ ආහාරයක් තමන්ම වගා කරලා තමන්ම ආහාරයට ගන්න වගා කරොත් ඒක ගොඩක් වටිනවා. අපි දන්නේ නැහැ වෙළඳ පොලෙන් අපි ගන්නේ කොහේ හැදෙන කංකුම්ද කියලා. මොකද අපි රාජාංගනේ ඉන්න කෙනෙක් හැටියට මම දන්නවා අපේ ගම් පළාතේ කුණු වැලවල් දිගට වෙල්වල ඕන තරම් කංකුම් හැදෙනවා. ඉතින් මේ කංකුම් හැදෙනකොට මේ වගේ පොහොර කෘමිනාශක මේ වගේ දේවල් කුඹුරු වලට ගහන සියලුම දේවල් අන්තිමට එන්නේ කුණු වැලට. ඉතින් කුණු වැල කියන්නේ වෙල්වල වතුර බැහැලා යන ඇල. වෙල්ලට වතුර හැරෙවට පස්සේ ඒවා බැහැලා යන ඇල. ඉතින් ඒ ඇලේ ඉතා සාර්ථකව මේ කංකුම් හැදෙනවා. ඉතින් ඒ වගේ කපලා වෙළඳ පොළට දැම්මත් අපිට හොයන්න බෑ මේ කොහේ තිබිලා හැදෙන කංකුම්ද කියලා. ඉතින් ඒක නිසා මේ වගේ කාබනිකව කංකුම් හදාගන්න ඉතාම පහසුයි. මේ වගේ කංකුම් කාබනිකව හදාගත්තොත් ඕන පොඩි කෙනෙකුට පොඩි ළමයෙකුටත් කන්න බොන්න දීලා අපිට බය නැතුව කන්න බොන්න දෙන්න පුළුවන්. ඉතින් මම කංකුම් හදන විදිය පොඩි පැහැදිලි කිරීමක් කරන්න. සාමාන්‍යයෙන් සීතල තියෙන්න ඕනේ මේ කංකුම් වලට. ඊට පස්සේ වෙළඳ පොලේ ගන්න තියෙනවා මේ වගේ මැලේසියන් කංකුම් බීජ. කංකුම් බීජ ලබාගෙන අඟල් 10 පරතරයට තමයි මේ හදාගන්න ඕන කංකුම්. එක වලකට බීජ 4ක්වත් අඩුම දාන්න ඕන. එහෙම දාපුවම තමයි පඳුරක් විදියට එන්නේ. දැන් මේ තිබෙන්නේ එක වතාවක් කපපු කංකුම් පඳුරු. ඉතින් මේක මේ වලට බීජ 4ක් දාලා තමයි මේ හදලා තියෙන්නේ. අඟල් 10 පරතරෙන් තමයි පැල හදලා තියෙන්නේ. මේ දෙවෙනි වතාවේ තමයි මේ වගේ හැදෙන්නේ. ඉතින් මේ දෙවෙනි වතාවේ හැදෙන කපලා දෙවෙනි වතාවද තව සතියකින් විතර කපන්න පුළුවන්. ඒ කියන්නේ සති 3ක් විතර කාලයක් ගත වෙනවා. පළවෙනි වතාවේ අස්වැන්න නෙලලා දෙවෙනි වතාවේ හැදෙන්න. මේ තිබෙන්නේ පළවෙනි වතාවට අස්වැන්න නෙලපු කොටසක්. ඒ වගේ දැන් යන්තම් කංකුම් ඇදමින් පවතිනවා. තව සති දෙකක් විතර දෙකමාරක් විතර යනකොට මේ වගේ කංකුම් කපා ගන්නත් පුළුවන්. ඉතින් කාබනිකව මේ වගාව කරනවා කියන්නේ මේ වගේ කාබනිකව හදාගත්ත දියර පොහොරක් තමයි මේවට එකතු කරන්නේ. මොකද මේවට කෘමිනාශක වර්ග අණු තෙල් වගේ දේවල් එකතු කරන්න ගියොත් ඒවා මොකද ශරීරයට හානි කරනවා. මොකද ඒවා මේ කංකුම් සතියක් කමාරක් ඇතුළත තමයි අපි අස්වැන්න විදිහට ගන්න. එතකොට ඒ වගේ තෙල් සැර එහෙම තියෙනවා. ඒක නිසා මේ වගාව කාබනිකව කරන්න කියලා මම ඔබට කලින්ම කිව්වේ ඒකයි. මම මේකට හදන දියර පොහොරේ ඔබට කොටසක් පෙන්වන්නම්. සාමාන්‍යයෙන් මේවට ඇල්බීසියා කොළ, ගිනිසීර, වල් සූරියකාන්ත, ඊට අමතරව කොහොඹ ඇට, කොහොඹ කොළ, ඊට පස්සේ අමු ගොම එකතු කරලා පල් වෙන්න තියෙනවා සතියක් විතර. ඊට පස්සේ ඒක තමයි මේක මේවට පෙරලා අරන් ස්ප්‍රේ ටැංකියකට දාලා වගාවට සම්පූර්ණයෙන්ම එකතු කරන්නේ. ඉතින් ඒ වගේ කාබනික දියර පොහොරයක් මේවට එකතු කරගත්තාම තිබෙන වාසිය තමයි ඕනම පොඩි ළමයෙකුටත් කන්න පුළුවන්. අනිත් එක ලොකු වියදමක් යන්නෙත් නැහැ. ඒ දෙපැත්තම තියෙනවා. ඉතින් ඒක තමයි මේ කංකුම් වගාව මේ වගේ ඉතා සාර්ථකව දිවෙනවට පේනවා ඇති. එක ගහකටවත් පණුවෙක්වත් කට තියලා නැහැ. එක කොළයක්වත් ඒ විදිහට විනාශ වෙලා නැහැ. සාමාන්‍ය අඟල් 10 පරතරයකින් මේක හදාගත්තාම අපිට උදළු ගා ගන්න මේ වැඩ කරගන්න පුළුවන්. මොකද නැත්තම් මේ වගේ කැලේ යදෙනවා ලොකුවට කරද්දී. මේවට ජල සම්පාදනය සිදු කරන්නේ ලිඳකින්. සාමාන්‍යයෙන් ලිඳක ජලය ඒ තරම් අපවිත්‍ර වෙලා නැහැ. මොකද ඇලකින් වගේ වතුර ගහන්න ගියොත් ඇලේ සබන්, එතකොට කෘමිනාශක වර්ග ඒ වගේ ඒවා දිය වෙලා එනවා, පොහොරේම දිය වෙලා එන ගතියක් තියෙනවා. ඉතින් ඒක නිසා මේවට ජල සම්පාදනය සිදු කරන්නේ ලිඳකින් කියලා මට කිව්වා. ඉතින් ඔබටත් මේ වගේ කංකුම් වගාවක් ඉතා සාර්ථකව සිදු කරගන්න පුළුවන් මේ වීඩියෝ කොටස බලුවොත්. ඉතින් මීට අමතරව තවත් කංකුම් වගාව සම්බන්ධයෙන් ඔබට අත්දැකීමක් දැනුමක් අවශ්‍ය නම් අපේ රාජාංගනය කොල්ල ප්‍රධාන channel එකේ මේ
වගාව හිමිකාර මහත්මය වන සමන් මහත්තය සමඟ සාකච්ඡාවක් සිදු කරලා තිබෙනවා. ඉතින් ඒ වීඩියෝක නරඹලා ඔබට තවත් අත්දැකීම් ලබාගන්න පුළුවන්. දැන් මෙතන මේ අක්කර භාගක පමණ ප්‍රමාණයක තමයි මේ කංකුම් හදලා තියෙන්නේ. සාමාන්‍යයෙන් එතුමා මට සඳහන් කරා මේ දඬු වලින් හදනවට වැඩිය මේ බීජ වලින් හදන එක තමයි ගොඩක් සාර්ථක කියලා. දැන් මෙතන මේ භූමියේ එහා පැත්තේ තව වගා නොකරපු කොටසක් තිබෙනවා. ඉතින් ඒ කොටසෙත් මෙතුමා මේ වගාව වර්ධනය කරන්න තව ටික දවසකින් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ කංකුම් ලබා ගැනීමට අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් එතුමාගේ නම්බර් මේ වීඩියෝ එකේ පල්ලෙහින් දාන්න. ඒ නම්බර් වලට කතා කරලා මෙතුමාගෙන් කංකුම් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මට කංකුම් වගාවක් සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන්නේ. තමන්ගේ පරිහරණයට හරි මේ වගේ කුඩා ප්‍රමාණයකින් හරි කංකුම් ටිකක් වගා කරගන්න. මොකද කංකුම් කියන්නේ ඉතාම පෝෂණයෙන් ගුණයෙන් අනුන සාකයක්, අනුන ආහාරයක්. මේවා ඩෙවල් හදලා කනවා, තෙල් දාලා කනවා, එතකොට මැල්ලුම් විදියට කනවා, ඇඹුල් විදියට කනවා. ඉතින් ඒ විදියට ආහාරයට ගන්න පුළුවන්. කොයි ආකාරයට හදලා කෑවත් මේ වගේ කාබනිකව හදාගන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඉතින් මේ වීඩියෝ එකේ තවත් වීඩියෝ එකක් මම ආජංග නිකොල්ල ප්‍රධාන channel එකේ අන්තර්ගත කරලා තිබෙනවා. ඉතින් ඒ වීඩියෝවත් නරඹලා තවත් ඔබගේ දැනුම වර්ධනය කරගන්න. එහෙනම් ගිහිල්ලා එන්න. සියලු දෙනාට සුබ දවසක්. රාජංගනේ අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell notification එකත් on කරලා තියාගන්න. සුබ දවසක්.